මම ටාවි සමරවීර මගේ පාසල ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස මම මේ වෙනකොට world table tennis rankings වලදී world number 1 මට ගොඩක් සතුටුයි මම world number 1 වෙච්ච හන්දා මම ගොඩක් මහන්සි වුණා මම ගොඩාක් ප්‍රැක්ටිස් කරා මම හොඳට ගහන්න ඕනේ මහන්සි වෙලා මම කොහොම හරි world number 1 වුණා මට මගේ වෝඩන් මගේ මිස් පියුමි සහ මගේ යාළුවෝ සහ මගේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස් මගේ ෆැමිලි එකයි මට ගොඩාක් උදව් කළා මගේ ඊළඟ බලාපොරොත්තුව ඔලිම්පික් මෙඩල් එකක් ශ්‍රී ලංකාවට ගේන්න තමයි මගේ යාළුවෝ ඉස්කෝලේ යාළුවොත් මට කොහොම හරි world number 1 වෙන්න try කරන්න කිව්වා ඒගොල්ලන්වත් ගොඩක් සතුටුයි මං world number 1 වෙච්ච හන්දා මං වගේ අනිත් table tennis ගහන ළමයින් මං වගේ මහන්සි වෙලා හොඳට ප්‍රැක්ටිස් කරලා අනිත් රටවල් වලට ගිහින් මෙඩල්ස් අරන් එන්න ඕනේ. මම ටාවි සමරවීරගේ අම්මා. මම චේතනා රත්නාකර මගේ පුතා ටාවි සමරවීර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ලබන ශිෂ්‍යයෙක්. අවුරුදු 10යි. එයා ටේබල් ටෙනිස් වර්ල්ඩ් රැන්කින් වල නම්බර් 1 වුණා මේ ඊයේ තමයි වර්ල්ඩ් රැන්කින් අවුට් වුණේ. ඉතින් ඇත්තටම දෙමාපියන් විදියට අපි ගොඩක් සතුටු වෙනවා මගේ අපේ පුතාගේ පර්ෆෝමන්ස් වලට. ගොඩක් මහන්සි වෙලා ට්‍රේනින් කරලා තමයි අතර මේ තත්ත්වයට අද මේ වගේ රැන්කින් එකට ආවේ. මොකද වර්ල්ඩ් නම්බර් 1 වෙනවා කියන්නේ ටිකක් අමාරු කාර්යයක්. සහ ඒක මගේ පුතාගේ ලොකු සිහිනයක් වෙලා තිබ්බ දෙයක්. දෙමාපියන් විදිහට අපේත් අතරම සිහිනයක්. ඉතින් ඉදිරියටත් හොඳින් ක්‍රීඩා කරයි කියලා හිතනවා අපේ පුතා. මෙයා ජනවාරි මාසයේ දෝහා සහ බහරෙන් කරා යනවා ටූර්නමන්ට්ස් වලට WTT ටූර්නමන්ට්ස් වලට. ඒ වගේම ඉස්සරහා 2026 අවුරුද්දේ අපි පුහුණුවීම් කඳවුරට සහ තරඟාවලි 10කට වගේ සහභාගී කරවන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම මම මේ අවස්ථාව ප්‍රයෝජන ගන්නවා ශාන්ත තෝමස් විද්‍යාලයටත් සහ අපේ ළඟින් හිටපු යහළුවන්ටත් ඒ වගේම නෑදෑයන්ටත් ස්තුතිවන්ත වෙනවා ටාවිට මේ තත්ත්වයට මේ රැන්කින් එකට එන්න බොහෝ අයුරින් උපකාර කරාට